ඔය නපුරු වුණාම, දුෂ්ට වුණාම, සැරපරුස වුණාම අනිත් අය අකමැති යාට. අම්මට තාත්තට පවා සැරපරුස නපුරු කෙනා එපා වෙනවා. ඒ වගේ දෙමව්පියෝ දරුවන්ටත් එපා වෙනවා. ඒ වගේ ස්වාමියෙක් බිරිඳට එපා වෙනවා. එවැනි බිරිඳක් ස්වාමියාට එපා වෙනවා. නපුරු දුෂ්ටකම් හිතේ තියෙනකොට එයා ලස්සන නැහැ. අපේ මූණේ ලස්සනක් සිරියාවක් කියලා ගත්තම ලස්සන කියන්නේ සුදු පාටම නෙවෙයි. සමහරට හැම කළු පාටයි තල්ලලිවි. එහෙම වුණාට සිරියාවක් තියෙනවා. අර හිත හොඳ කෙනාගේ. සමහර දුෂ්ට නපුරු වුණාට පස්සේ මූණෙන් එන්නේ නැහැ ඔය සිරියාව. එයා වැසුරු කරන්න කැමති නෑ අනිත් අය. ඒ නිසා හිතේ දුෂ්ටකම් අඩු වෙනකොට මෛත්‍රී සහගත සිතුවිලි පවත්වනකොට තමන්ම දන්නේ නැතුව මූණෙන් කිරණක් විහිදෙනවා. කිරණක් කියන්නේ ඒකට අපිට ඒ කිරණක් පේන්නේ නමුත් ඒකට මිනිස්සු පාවිච්චි කරනවා සිරියාවන්තයි කියලා. එයාත් එක්ක කතා කරන්න හිතෙනවා, එයාව දකින්න හිතෙනවා, එයාව බලන්න හිතෙනවා. ඒක එන්නේ දුෂ්ට නැති වුණාම. ඒ නිසා ඔය දුෂ්ට සිතකින් මැරුණොත් එහෙම පුතේ මරණින් මත්තේ නරක ලෝකවල උපදිනවා. නරක තිරිසන් ප්‍රේත අසුර ලෝකවල උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදුනත් විරූපී වෙලා ඉපදින්නේ. දුෂ්ට කෙනා හරි කැත වෙලා උපදිනවා. මේ මිනිසුන්ට රවපු විදිහට ඇස් මූණ කට ඇද කරපු විදිහට මූණ කට ඇද වෙලා අතපය දික් කරපු විදිහට අතපය වකුටු වෙලා ඒ විදිහට උපදිනවා. ඉතින් ඒ නිසා ඒ අයට යහපත අඩුයි. ඉතින් ඔච්චර භයානක දෙයක් නපුරුකමේ දුෂ්ටකමේ තියෙනවා.